Hi everyone, welcome back to my YouTube channel. මං අද හිතුවා පොඩි cooking vlog එකක් upload කරන්න. මං උදේ සුපර්මාකට් එකට ගිහලා පොඩ්ඩක් බඩු වගේක් ගත්තා. ඊට පස්සේ මම සිටි එකට ගියා. මොකද මේ දවස්වල ක්‍රිස්මස් හින්දා පොඩි ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවා. ඒකේ ඔය එක කෑම ಜಾති එහෙම විකුණනවා. මම try out කරා glue wine කියලා එකක්. ඒක හරිම sweet hot wine එකක්. හැබැයි මට ඒක set උනේ නැහැ. ඒක මට මගේ යාළුවෙක් recommend කරපු හින්දා මම try out කරේ. හැබැයි මට හිතුණා ඒක මගේ taste එකට යන්නේ නැහැ කියලා. ඊට කලින් මම apple punch කියලා එකක් try කරා. ඒක නම් හරිම රහයි. කියන්නේ apple juice එකක් මේ උණුවෙන් තමයි සර්ව් කරන්නේ. ඒකට මම කැමති. හැබැයි අද මම try out කරපු glue wine එකට නම් මම කැමති නැහැ. මම පොඩ්ඩක් බීලා තියලා ආවා. ඊට පස්සේ මම පොඩ්ඩක් සිටි එකට ගිහිල්ලා මට මේ දවස්වල සීතල හින්දා මට හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගන්න ඕන වුණා මගේ ස්කින් එක ඩ්‍රයි වෙන හින්දා. ඒකත් අරගෙන සොක්ස් වගේකුත් අරගෙන මං ආවා. මොකද වින්ටර් එකට ලෑස්ති වෙන්න ඕනේ. ලංකාවෙන් ගෙන ආපු ඇඳුම් තියෙනවා. නමුත් මට හිතෙනවා ඒවා මෙහි සීතලට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි මම පොඩ්ඩක් shopping ගිහලා පොඩ එකතු කරගන්නවා වින්ටර් එකට අඳින්න ඕන ඇඳුම් එහෙම. මම දැන් ඔයගලන්ට පෙන්නන්න මං ඉන්න තැන පේන වීව් එක. ඈතින් කාසල් එකක් පේනවා. මං බලන්නම් මේකට කැප්චර් කරගන්න පුළුවන්ද කියලා. ඒක කන්දක් වගේ පොයින්ටඩ් රූෆ් එකක් වගේ තියෙන. ඒක තමයි කාසල් එක. මේ තමයි මං ඉන්න තැන බෑක් යාඩ් එක. මෙහෙම තමයි ඉතින් පේන්නේ මගේ වීව් එක. ලස්සනයි. හරි. පොඩ්ඩක් සීතලයි. ඒ වුණාට ඒක මැනේජබල්. දැන් මම යන්නේ මගේ cooking vlog එක කරන්න. මම ඇත්තටම කිව්වොත් භාගයක් විතර හදලා ඉවරයි. පස්සේ තමයි මතක් වුණේ මම මේක කරන්න ඕන කියලා. මං හිතුවා අද මගේ නැන්දම්මට healthy dish එකක් හදනවා කියලා. එතකොට මං අද ඒකට ඇඩ් කරන්නේ zucchini and broccoli. මේක මගේම රෙසිපි එකක්. මං ඊයේ එක හදලා නැන්දම්මට සර්ව් කරා sorry. ඉතින් එයා ඒකට ගොඩක් කැමති වුණා. මම හිතුවා අද broccoli දාලා හදන්න. ගොඩක් එයා හරි health conscious. සීනි කන්නේ තෙල් ಜಾති කන්නේ. ඉතින් ඒකත් එක්ක මමත් පුරුදු වෙලා ඉන්න ඉතින් healthy lifestyle එකක් ගත කරන්න. මොකද මට මොනවා හරි සීනි වගේ දෙයක් කෑවොත් නිකන් guilty වගේ කියලා හිතෙනවා. මොකද මගේ mother-in-law හැමතිස්සෙම කියන්නේ හරි healthy දේවල් කන්න එහෙම කියලා. හරි මම ඔයගලන්ට පෙන්නන්නම් මම දැන් prepare කරගත්තු දේවල්. දැනට මම පොඩ හදලා ඉවරයි. මම zucchini fry කරගත්තා, tomato fry කරගත්තා. දැන් මම broccoli ටිකකුයි garlicකුයි මම boil කරගන්නවා. ඊට පස්සේ තමයි ඒක මම පොඩ්ඩක් soft වුණාට පස්සේ තමයි මම broccoli garlic පොඩ්ඩක් paste එක හදා ගන්නවා soft වුණාට පස්සේ. ඊට පස්සේ මම fry කරනවා. හරි මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් මම හදාගත්තු ටික හදමින් ඉන්න ටිකයි. හරි මේ තියෙන්නේ tempered zucchini තක්කාලිත් මම පොඩ්ඩක් temper කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනට බිත්තරයක් කඩලා දාලා තියෙනවා. මොකද මට ඒක පස්සේ අවශ්‍ය වෙන හින්දා. මේ දෙක මම දැනට ඔයගලන්ට පෙන්නන්නම්. පස්සේ මම හදන විදිය ඔයගලන්ට කියන්න. ඊට පස්සේ මෙතන දැන් boil වෙනවා broccoli garlicuයි. ඒක boil වුණාට පස්සේ මං fry කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
මම ඔයගලන්ට පෙන්නන්න ෆ්‍රයි කරනකොට කොහොමද ඒ process එක වෙන්නේ කියලා. හරි මම දැන් තඹගෙන ඉවරයි. වතුර ටිකත් අයින් කරලා මම මේ ගත්තු බ්‍රොකොලි ටික තමයි ඔයගලන්ට පේන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තමයි garlic paste එක. broccoli and garlic paste. ඊට පස්සේ මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා පෙන්නපු සුකිනි ටිකයි තක්කාලි ටිකයි. හරි අපි දැන් මේ ටික mix කරගමු. ඕකේ දැන් මම මේ බටර් ටිකක් දාලා pan එක රත් කරලා මම මේකට දැම්මා broccoli. මේක දැන් මම පොඩ්ඩක් brown color වෙනකන් fry කරගන්නවා. එතකොට රහයි. සමහර අය කැමති මේක නිකන් half fry කරගන්න වගේ පොඩ්ඩක් අමුවෙනු එහෙම තියාගෙන ලාවට fry කරගන්න. එහෙම කැමති නම් ඔයගලන්ට එහෙම කරන්නත් පුළුවන්. ලංකාවේ ඉතින් සුකිනි බ්‍රොකොලි කියන්නේ හරිම ගණන්. එළවලු ಜಾති දෙකක්. මෙහෙ ඉතින් එහෙම ලොකුවට ගණන් නැහැ. යූරෝ 1ක් යූරෝ 2ක් උපරිම යූරෝ 3කට තමයි යන්නේ. මේක ගොඩක් ඇඟට පෝෂණය ගෙන දෙන දෙයක්. ඇඟ මහත් කරන්න ගොඩක් හොඳයි ඇඟට. ඒ හින්දා තමයි මම හිතුවේ මගේ mother in lawට මම මේක හදලා දෙනවා කියලා. මොකද ඒක ඇඟට ඉතින් ගුණයිනේ ඒ හින්දා. හරි මම මේක fry වුණාට පස්සේ ඔයගලන්ට පෙන්නන්නම් ඊළඟට මොකද්ද කරන්න කියලා. ඕකේ මම දැන් බ්‍රොකොලි ටික ප්‍රෙපෙයාර් කරගෙන ඉවරයි. ඔයගලන්ට පේනවා ඇති පොඩ්ඩක් බ්‍රවුනිෂ් කලර් එකක් තියෙනවා මේකේ. මේක මම දැන් ප්ලේට් එකකට දාගත්තා. දාගෙන මම දැන් pan එකට බටර් චුට්ටක් දාගත්තා. ඊට පස්සේ මම මේකට ඇඩ් කරනවා garlic. හරි දැන් අපි මේක පොඩ්ඩක් කවලම් කරගමු. මේ වගේ පොඩ්ඩක් අර පේස්ට් එකක් එන විදියට ගන්න. ඒකට දානවා සුකිනි ටික. චුට්ටක් විතරලා තියෙනවා මම ඒකත් ඇඩ් කරනවා. ඕකේ දැන් අපි මේක කවලම් කරගමු. මම මේ හොඳටම ගින්දර අඩු කරලා තියෙන්නේ. ඕකේ දැන් මම මේකට ඇඩ් කරනවා බ්‍රොකොලි ටික. එහෙම ඇත්තටම කිව්වොත් අමාරු නෑ මේක එහෙම ලොකු කොම්ප්ලෙක්ස් රෙසිපි එකක් නෙමෙයි.
healthy stuffs කියන්නේ අපි හරිම අඩු ingredients ටිකක් යොදා ගන්න. මොකද ඒ යොදා ගන්න ingredients වල ගොඩක් අර nutrients තියෙනවා. ඉතින් අපිට තව වැඩියෙන් එකතු කරන්න ඕන නැහැ. Okay. දැන් අපි මේක හොඳට කවලම් කරගන්නවා. දැන් මම මේකට දෙහි ටිකක් දානවා. සීඩ්ස් චුට්ටක් හැටුණා. ඒ ටික පොඩ්ඩක් අයින් කරගන්න ඕන. Okay. දැන් අපි මේක කවලම් කරගන්නවා ආයෙමත්. හරි. දැන් මම මේකට pepper ටිකකුයි salt ටිකකුයි pepper උයි salt උයි add කරගෙන Greek yogurt add කරලා දෙලුම් add කරනවා. ඊට පස්සේ මම මේකට egg එකක් add කරනවා. මේක ඉවර වුණාට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේ dish එක කියලා. Okay, මේ තමයි මං හදපු ඩිෂ් එක. මං පස්සේ පීනට්ස් වගේ කුයි දෙලුම් ඇටයි ඇඩ් කරා. මං රහ බැලුවා මේක හරිම රහයි. ඕගලන් හෙල්දි දේවල් කන්න කැමති නම් try out කරලා බලන්න මේ වගේ ඩිෂ් එකක්. ඕගලන්ගේ ඇඟට හොඳයි, digestion වලට හොඳයි. ඇඟ මහත් වෙන්නේ නැහැ. ඇඟට හම්බෙන්න ඕන පෝෂණය හම්බෙනවා. අර බඩ එන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ඩිෂ් එකක් කෑවහම පුළුවන් නම් මේ වගේ healthy lifestyle එකකට ඔයගලන් හුරු වෙන්න බලන්න. මොකද ඒක ඔයගලන්ට හොඳයි. ඔයගලන්ගේ pocket එකටත් හොඳයි. හරි. එහෙනම් මං අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයගලන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මාව නැරඹුවට.